ගාවින් නවත්තන්න බස්සක අයියත් නවත්තල යන්න එතනින් ඔයගොල්ලොන්ට. ඔෆිස් වල ඉන්න අධිපතිතුමන්ලට මේ කියන්නේ ළමයි හොරෙන් පැනලා ඇවිල්ලා පීසා කනවලු. අයිබෝන් ඉතින් සියලු දෙනාටම විටෝ වුඩ් ෆයිට් පීසා වලට ආදරය කරන ඔයාලටම සුබ දවසක්. ඉතින් මේ අපේ විටෝ වුඩ් ෆයිට් පීසා වල අලුත්ම වැඩක් මේක අපේ විටෝ පොඩ්කාස්ට් වැඩක්. මේකෙන් ඉස්සරහට ඔයගොල්ලොත් එක්ක ඔයගොල්ලොන්ටත් මේකට ජොයින් වෙන්න පුළුවන්. ඉතින් මේ අපි කොමරි කරගෙනයම ඉතින් දැන්ට විටෝ වුඩ් ෆයිට් පිසා පටන් අරගෙන අවුරදු 8ක් විතරන නේද මචං? ඔව් මල්ලි අවුරදු 8ක් විතර වෙනවා දැන්. ඉතින් මේ ආපු ගමනේ මුලින්ම අපි නුවර පටන් ගත්තා. නුවර පටන් අරගෙන ඊට පස්සේ කොළඹට ඇවිල්ලා කොළඹින් අපි ආවා ඊට පස්සේ පේරාදෙණියට. පේරාදෙණියනුත් පස්සේ ඔන්න ආවා අපි මීගමුවට. දැන් ඉන්න අපි මේ මීගම අවුට්ලට් එකේ. ඉතින් මීගම අවුට්ලට් එකේ අපේ මැනේජර් මහත්තයා ඉන්නවා. මගේ යාළුවා මගේ මහේෂය. මහේෂය අයිබෝන්. අයිබෝන්. කොහමද ඉතින්? ඉන්න අයිබෝන් හැමෝටම අයිබෝන් අයිබෝන්. ඉතින් මහේෂයි අපි දෙන්න තමයි මේ වැඩේ පටන් ගන්න මුලින්ම. ඉතින් මේ මහේෂයෙන් අපි දෙන්න දන්න දෙයක් අපි මේ ඉන්න ෆෑන්ස්ලාට අපි කියමු විටෝ වුඩ් ෆයිට් පීසා ඇයි ස්පෙෂල් වෙන්නේ? ස්පෙෂල් වෙන්න මල්ලි හේතුව තේ ඇති ගානට හිතේ හැතුලේ කන්න පුළුවන් තැන. අන්න ඒ තමයි අපේ මට කියන්නේ අපේ ස්ලෝගන් එකත් ඒක. ස්ලෝගන් එක ඒක. ඉතලා ඔයගොල්ලන්ට විටෝ වුඩ් ෆයිට් පීසා තේ ඇති ගානට හිතේ හැටියට කන්න නියම දරපෝරුණු පිස තියන්නේ විට වුඩ් ෆයිට් පිසකින්. අනික අපේ සම්පූර්ණ 100%ක් දර. ඔව්නේ 100%ක් දර. හොරෙන් ගෑස් ලයින් ගහලා නැහැ. සමහර දැන් තිරේ මට පොයින්ට් එක දිලේ. ඔව් ඇස්තෙන් ඇවිල්ලා බලන්න පුළුවන්. ඒක තමයි අපේ තියෙන විශේෂත්වය. ඒක අඩුම ගානට ගන්න පුළුවන් ඕන කෙනෙක්ට. අපේ පන්ති ભેදයක් නැහැ. ඔව් අන්න ඒක තමයි. පන්තියක ඕන කෙනෙක්ට ඇවිල්ලා හිතේ හැටියට බඩ පිරෙන කාලය යන්න පුළුවන්. ඒක තමයි අපේ තියෙන විශේෂත්වය. දැන් අපේ අවුට්ලට් තියෙනවා නුවර තියෙනවා. ඊට පස්සේ කොළඹට ගියා. කොළඹින් පේරාදෙණියට ගියා. පේරාදෙණියෙන් ඇයි මීගමුවට ආවේ? මොකද්ද මීගමුවට තියෙන ස්පෙෂල් හේතුව? මීගමුවට එන්න හේතුව මල්ලි ඇත්තටම ගොඩාක් පිරිසෙන් අපිට ඉල්ලීම් ආවා. ආහා. ඒ කියන්නේ කමෙන්ට්ස් අනම්ම නගේවා. කමෙන්ට්ස් වලින් ගොඩක් ආවා. ඊට අමතරව ඇත්තටම ලොකු පිටරට කවුඩ් එක කියන්නේ ෆොරිනර්ස්ලා ගොඩාක් ලොකු ප්‍රමාණයක් මහින්තනක්. අනික ලෝකල් කවුඩ් එක ලොකු ඉල්ලීමක් තිබ්බා. ඒකත් එක්කමයි අනික හැපනින්. ඇත්තටම ගත්තොත් ලොකු හැපනින් මීගම කියන කඩවඩ ඩයලින්ද නැන්නේ. හැපනින් ටවුන් එකක්. ඒ වගේ කාරණා හින්දා තමයි ඇත්තටම ඉතින් මේක වෙන්න මේ හේතු සාධක වුණේ. ඔව් අපිට මේ ළඟදී මේ ලයිව් එකක් ගියා. ඒකෙටත් කමෙන්ට් එකක් ආවා මේ ඉතාලි වලින් දැන් කමෙන්ට් එක ආවේ. අපි දෙසැම්බර් එනවා මේ ලෑස්තිලා ඉන්න ඕගොල්ලෝ මෙනු එක අපිට දැම්ම එවන්නලු. ඒ කියන්නේ කට්ටිය දෙසැම්බර් 7ට ඒගොල්ලෝ විටෝ වුඩ් ෆයිට් පීසා ඉතාලි වලින් දැන් එන්න ලෑස්තිලා ඉන්නේ. ඒ කියන්නේ ඇත්තටම කවුඩ් එකක් හැදලා ඉන්නවා ඉන්නවනේ. එලකිරි ඔහම තමයි අපි යමු ඉස්සරහට නේද? සලෙන් ඇත්තටම එක ලොකු එකක් තියෙනවා. හිතනවා අපිට ලොකු කවුඩ් එකක් එයි කියලානේ. නොවැම්බර් දෙසැම්බර් මාස දෙකේ. එන මහේෂයි මීගමුවට ඇවිල්ලා සාමාන්‍ය මීගමේ සාමාන්‍ය බීච් සයිඩ් නේ. කියන්නේ බ්‍රවුන්ස් බීච් පැත්තට නොයා ඒ ටවුන් එක මැද්දට ආවේ. ඇත්තටම මෙහෙම හේතු කාරණා වුණේ ප්‍රධාන පාර. ඔව්. කියන්නේ මේගම කොළඹ එතකොට වෙන්න අපෝ පැත්තට යන ප්‍රධාන පාර. ඒතර ප්‍රධාන පාරේ අපි දැම්මේ ඇත්තටම හැම කෙනාටම වෙන්න පහසු වෙන්න. අපිට ඇත්තටම බ්‍රවුන්ස් බීච් පැත්තේ ලොකු ක්‍රවුඩ් එකක් ඉන්න පැත්තක අපිට දාන්න තිබ්බා. හැබැයි දැම්මේ නැත්තේ අපිට බීච් එක වෙන කට්ටියට ලොකු දුරක් නැහැනේ. ආ සාමාන්‍ය පොඩි දුරක් නෙන්නේ. විනාඩි 10න් 15න් වගේ මෙතන දාන්න පුළුවන්. ඒ හේතු කාරණා හින්දා තමයි ඇත්තටම මෙතන දාන්න හේතුනේ. ඉතින් මෙතන කියන්නේ බීච් එකට ගිහිල්ලා මෙහෙට එන්නත් පුළුවන්. නැත්නම් බීච් එකට යන්න කලිනුත් පීසා එක අරගෙන යන්න පුළුවන් ඔයාලට. ඒ වගේ එක එක තේවල් කරන්න පුළුවන්. බස් එක ඇවිල්ලා යන්න පුළුවන්. බස් එක යනකට කිසි ප්‍රශ්නයක් නැහැ. ඉස්සරහම නේ. බස් විටෝ එක ගාවින් නවත්තන්න කියන්නේ එතකොට නවත්තනවා. ඒක දැන් කිලිම ට්‍රේඩ් මාක් එකක් කියලා තියෙන්නේ. විටෝ එක ගාවින් නවත්තන්න බස් එක අයියත් නවත්තලා යන්නේ එතනින් ඔයගොල්ලන්ට. ගොඩක් අය සාමාන්‍යයෙන් පනින දෙයක් තමයි අපේ විටෝ වුඩ් ෆයිට් පීස් එකේ ප්‍රයිස් වැඩි කියලා. මොකද්ද මේකට හේතුව? ප්‍රයිස් වැඩි. ප්‍රයිස් වැඩි කියලා. ඔව් ප්‍රයිස් වැඩි කියලා බහිනවා අපිට. මටත් බහින්න. මල්ලි මෙනු කාඩ් එකක් මේ දින අපි මෙනු කාඩ් එන්නේ. එක්සාම්පල් සහිතව වෙන්න ඕනේ. එක්සාම්පල් එකම තුනට ඉවර වෙන්නේ. ඇත්තටම අපේ ලාජ් පීසා පටන් ගන්න 1870යි ප්‍රයිස් එක. ඒ කියන්නේ ලාජ් පීස් එකක් සිම්පල් රේන්ජ් එකෙන් ඔයාලට 1870ට ගත හැකිනේ. ලාජ් පීස් එකෙන් පටන් ගන්න 1870. 1870ට තමයි පටන් ගන්න. ඊට පස්සේ අපි වැඩිම කියන්නේ වැඩිම එක තියෙන ඕල් මීට් පීසා එක, ඕල් වෙජ් පීසා එක. ඒක 3580ක් වෙන්නේ. ඒ කියන්නේ ටොපින්ග්ස් 6ක් 7ක් එක්ක වගේ එන පීසා එකක්. ඕල් මීට් එක කියන්නේ ඔයගොල්ලන්ට ඒක ඇතුලේ මම කියන්න ඔයගොල්ලන්ට ඕනම් ඒකේ තියෙනවා චිකන් බීෆ් බේකන් චිකන් හැම් චිකන් සොසේජ් පෙපරෝනි ඒ ඔක්කොම දාලා තමයි ඕල් මීට් එක හැදෙන්නේ. ඒක 3580යි
මන් දන්න තරමින් අනිත්තැංගලයි හයිපල් හයදහක් විතරෙන 6,000කට ලංගන කොමත් 6,000 අඩුවෙන්න නෑගේ පේසක් අඩුම 6,000ට වඩා වැඩි පයිසක අනිත මේක මේ මන් දැක දින නිගම්බොල එන ප්‍රසිද්ධ කියලම ඔල්මිට ඕල්මිට් එක ලොකු ඉල්ලුමත් තියෙන අතරම අපේ ලොකුම ඉල්ලුමත් තියෙන මීගම කනපොට ඩයිලිනගෙන් නිකන්න වේ කියන්නේ තම ඉතින් ඔගොලොන්ට බලන්න පුළුවන් මේ මෙනුව එක අපේ ඔගලන්ට ෆෙස්බුක් එකට ගියත් ඔගලන්ට Google එකට ගියත් ඔගලන්ට පේ මෙනුව එක ගන්න පුළුවන් අපේ වැඩිම ගත්තොත් මේ මිල ගණන් එක්ක අපිෝ සංසන්ධනය කරන්න කවුරුත් නෑ ඇත්තම කවුරුත් නෑ 1870 ලාජ් පිසක පටන් කර 3580 තම අපිවරන්නේ ගොඩ අනිත් තැන්වල ඔයගොල්ලන්ට ගියාම සාමාන්‍යයෙන් 5000 එන පුළුවන් පීසවලටනේ අනිවාර්යයෙන් ඉතින් එන්න විටෝ වුඩ් ෆයිට් පීසා අපේ අවුට්ලට් 4ක් තියෙනවා නුවර පේරාදෙනිය කොළඹ මේගම ඉතින් අඩු ගානට පිස හිතේ හැටියට ගන්න පුළුවන් ඉතින් ඔව් ඒක තාජක් කියන්න ඕනේ ගාන අඩුනා කියලා පස්සේ ක්වොලිටි අඩුවක් කියලා නෑ කිසිම වෙනසක් නෑ කිසිම අඩුවක් කරලත් නෑ ඒ ඔයාලගේ මේ උබ පික්විත් තියෙනවනේ ඔබ පික්විත් තියෙනවා තමයි අවුල මේ අපිට දුන්න පිස දෙක මොනවද දෙවා අපි දෙන්නට කන්න මොනවද මේ කියනවද අපි දාලා තියෙන මල්ලේ මේකේ පෙස්ටෝ බීෆ් හාෆ් එකක් තියෙනවා ඒකට බාබිකියු චිකන් හාෆ් එකක් තියෙනවා බාබිකියු ලාර්ජ් පීස් එකේ ඒ කියන්නේ ඔයගොල්ලන්ට තව ඔප්ෂන් එකක් දැනගන්න පුළුවන් දැන් මේ දැන් මේක ගත්තින්න හොඳයි මම ෂෙයාර් නෑ මට හොඳ මාතෘකාව ගොඩක් තැන්වල half of piece ගන්න බෑනේ ගන්න බෑ අනික ගාන වැඩි වෙනවා තව එක්ස්ට්‍රා charge කරන එක charge කරනවා එක්ස්ට්‍රා ගන්නවා half of කරනකොට charge එහෙම එක්ස්ට්‍රා charge යන්නේ ඒගොල්ලන්ට large piece එක half of ගන්න පුළුවන් ඔයගොල්ලන්ට මම normally පෙන්නන්නම් අම්මා මේ තියෙන්නේ half of මේ piece එක තියෙන barbecue half එකයි pesto beef half එකයි pesto beef මේ large piece එක ඔව් ඒක එක්සෙල් පීසාගෙත් half ගන්න පුළුවන් එක්සෙල් පීස එකක් තියෙනවා අපේ විට වුඩ් ෆයිට් පීස එකේ අඟල් 18 නේ අඟල් 18 අඟල් 18 ඒකට කිව්වොත් ලංකාවේ ලොකුම පීස එක කියලා කිව්වොත් හරි අනිවාර්යෙන් නිවැරදි ලංකාවේ ලොකුම පීස එකක් තියෙනවා ලොකුම පීස එක එක්සෙල් එක ඉතින් ඒකෙත් half ගන්න පුළුවන් ඔයාලට ආම විට වුඩ් ෆයිට් ඒකට මේක අපේ මන්න මේක වගේ ෆේවරිට් මම මේක දන්නවා බිල් බලන්න පුට බිල් බලන්න වෙනද වගේම රහ තියනවද කියලා යම් මරුවා මේක තව ස්පෙෂල් දෙයක් තියෙනවා මේක ස්ට්‍රෝබෙරි ගෙඩි යට තියෙනවා ඒ කියන්නේ ඒක තනිකර හැපෙන ස්ට්‍රෝබෙරි ගෙඩි වලින් මේක හැදෙන එකක් මේක ස්ට්‍රෝබෙරි මොහිත එකක් ඉතින් මහේෂ මේ ස්ට්‍රෝබෙරි මොහිත එක ඉතින් මගේ ෆේවරිට් එකනේ ඉතින් ඉතින් මට මතක නැහැ මං ඉතින් වැඩි වෙන්නේ නැහැ දැන් ප්‍රයිස් එක ඔක මාළේ රුපියල් 820ක් වෙන්නේ 820යි මේකනේ පොඩ බ්ලූ මොහිත එකත් 820යි 820 එක බිල මොහිත සෙට් එකම 820 ඔව් 820 යනවා මාළේ රීෆ්‍රෙෂන්න මරුව දෙකම මරුව එකෙම ඉතින් මශ ඇතරම් පට්ට ලාබයි අට සිවිස්සර දෙන පාඩුවද ඇත්තලම ගත්තොත් ලොකු සමහරදය මං ඉතින් ගොඩක් කානතම කනගෙන් කකා රටවට යනෙක් කෙනෙක් ඉතින් අට සිවිස්සට පාඩුත් දඩ කමට අට සිස්සර දෙන කොල ගැන තල විට උට්පයි පිසක මොහිත මේකමු දැන් මන් දෙක්ක ටික්ටොක් කොල ෆෙස්බුක් කල ඉට පස් ඉන්ස්්‍රගැම්මල බර්දස් පාටි සෑහෙනයන එකන් පේරාදිනය වගේ මේකමුවත් බදේස් පාටි සෑහෙන ගන්න එකට ගොල එක්ස්ට්‍රා චාර්ජ් ගන්නවද නෑ මල්ලි අමතරව අපි රුපියලක්වත් ගන්න සිරාට සත පාක් ගන්න ඉති අනිත්තැඟල ගන්න කොළොත් ගන්නපේ මේක මල් ඇත්තරම අපි කරන්න අපි පාරිභෝකයන් ගැන ඇත්තරම සේවාවක් වශයෙන් ඒකන තම අපි එන හැන හැමදනාටම බර්දේ සෝගක් ප්ලේ කරලා අවශං අස්තමවර ගන්නේ සපයිස් කරන්න නොන අපි විදි ටයින්ස් කරලා මියසික් බෑන්ඩ ප්ලේකරොත් ඒ කට හර සිින්දෝ ප්ලේ කල දලා ඒ හැමදේ අපි කරලදනවා අපි කරලදන්න අපි සේවාවක් වශයෙන් පත බහක්වත් පරිපුරාය කිරීමක් කරන්න ඇදේට ඇත්තන අපි සතුරින් කරන්න කරන විට වුඩ් ෆයිට් පිසා බ්‍රෑන්් එක හැමදෑවත් 100% කස්ටම සවිස් තියනවා කියල කියන්නේ අන්න එක නිසා අනිවාරය කන්දස් කස්ටම සවිස්ස අපි ඇත්තරම බෙස්ම ඩෙස්ම විදින අපි දෙන්න බලන්න මොකද අපි කාරිබෝග හැකවතත් තම අපිට ඒ කස්ටම අපි ආපවනි පැතරෙන්නේ අපේ ළමයිටිකත් ඒකට සෑන ඒ මදරන ලොකු හසක් ඇත්තරම ලොකු හසක් දෙන අප ටීම් එක කිචන ගත්තත් අප රෙස්ටෝන් ස්ටා් ගත්තත් ලොකු කැපකිරීමක් කරන මන්දක්ක කිචන එක දවසක් මේ පිසකුට හැපි බද්ධ කියල හලත් එහුල බිසි නැත්තන් ඒ බද්ධක වෙලාදී පිසකුට ටොපින්ස්ටික දාලා තිබ හැපි බද්ධ කියල කස්ටමගේ ප්‍රික්කමට ගන ඔකුලන්ට බිසි නැත්තං රත්තරනේ බිසි නැත්තන් එහෙම කරලදේ නැත බිසින කරන්න එක අමාරක් කොඩ කමාරු හැකියාව කල කලදෙන පෙළමයිට ගනිවාර අයි ඉතින් ඔකොලට ඔය දැන්ව බදේස ප්‍රයිස ඔක්කොම දෙන ති වලට හොඳ රිවියස් හෙම වැටෙන ඇතින Google රිවිය ට්‍රිප් ඩ්වයිස අනිවාරෙන්ම ඇත්තටම ගත්තොත් හොඳ Google රිය පස නෙජ්ජක් අප තියෙන ට අපි බලමු නොතින කියල අපි බලමු ලයක මොන තියෙන කියලා මං ඒ රිවිය එක කොලට ස්න් ෂොට් දාන්න යටින් පල්ල
ඇත්තටම විටවුට් ෆයිට් පිස එක Google රිවිය බලන්න කියන්නේ ඔගොලට ගිහිල බැලෝම තේරේ මොනවගේ එම තියන්න කියලද මේ මල්ලේ තියෙන දැනට ප්‍රයිදාශයක් එකන ඒ දවස දාපු අපට රිවිය එකක් ඒ දාපු ඒ දාප මේ කස්ටම අපිට දාලා තියෙන්නේ කට කැමි එක්ස්පිරියන්ස එක සුපිරි කෑම ඇත්තරම හොඳයි ගාන්ට බක්නවා කස්ටම එකතම දාලා තියෙන අපි වර්ඩ් එක වැඩ අති ඇති ඇති ගාන්ඩ හිතේට කන්න එන්න පිසක් ඒ වගේම අපේ ස්ටා් එක දුන්න සවිස්සකට තැන්ක්ස් කළ දාදනේ ඒවගේ අප දවසර ගත්තොත් ්‍රවව් අඩුම විස්සක් විත අප සාමාන රිව් දවසට රිවිය විස්සක් වගේ සාම මදිනවා එතව රියසන අත්තරම ගත්තොත් නොනේ ඔවු ඇතන ටොප් එකන්න ටොප් ට අපි මංහිතන්න ගත්තොත් මේ පැත්තැවිල්ලා පේසයක් ගන්න කස්ටමෙනෙක් විටට පයිට පිස උඩින්මෙන් නම්බවන්න එකයි මතාව එක තියෙන මේ අර පිසාමාන්‍ය දැන් කොළඹ Google රිවිම් බැලවම සාමානෙන් ටොප් ටෙන්න එකට එනවනේ විට ුට් ෆයිට් පිස අවුලට ගත්තෙන කළම්බ අවුලට ගත්තෙන මට මතක හැටියට 10 හරි 11 හරි 10 උඩින් ඉන්න කවද කියන්න ඔක්කොම ශැංගිලා ටාත්සා මුද්‍ර ඒ හොටෙල් ටික ෆයිස්ටා හොටෙල් ටිකට පල්ලයි මුලින් වෙන්න විට උට් ෆයිට් පිස සවිස්ස කතින් ඒක තමයි ඉන්න කට්ටේ ඇතරම අපිටම ලොකු කැප කිරීමක් මයි අවුට හතර මේ මයිනේ මේ අපිට රියවස්ලෙන් ගත්තොත් අපි රියස් 100% ලෝක කියල අපි කියන්න කියන්න ඒ මෙමයි සමහලට බැල්ල කස්මස්ලා ඉන්නවා ඒක වෙන්න හෙතු තමා මොකද අපේ ඉටපුගම් පොඩක් පෝලිම් මදිනවා පොලි විටවුට් ෆයිට් පිසරම් පොලින් තමයි ඔන්න පෝලි පශයෙන් ඇත්තර අපට වෙලාවට කස්වස සමන කට්ටිය පොඩි බ්ලේ වෙනවා ඒකට කොමන් සෙන්සිද මෙච්චර මේ ටේබල් ටිකත් තියන ටේබල්ට පොට පිල්ලුනාට පස්සේ අපට කස්ටම නැගට පලයන් කියල කියන්න බැන අනිවර අපිට කස්වමෙන් නැගිට්ටොත් අපි අප ටීම් එක ප්‍රටිපිට ඉන්නේ ට කාල ගහන අපි ගොලන්ත එක්මන කස්ටම වාඩිකන් අපරිම ට්‍රයික දෙනවා අර මොකක් හරි අවස්ථාව සමහ කස්සම කෙනෙට මොක්හරි දෙයක් කලා මේගමට තාම එක අලුත්තින්ද පොඩ්ඩක් කවලද මේ කොළඹනත් දැ හොරුවෙලා තියෙන පොලින් කෙස ඒත් සෙනසුරවාදිරිත පොය දවස ඔක්කොම පොලි පෝලිමද ආරන්තිරනේ ඇයිදන්න පොලිග ගෙන්නේ සෑන් ලොක ප්‍රශ්නය අනිත් අයෝකොල්ලෝ හිතන්න ඕට ප්‍රශ්නයක් අනිවා කන්සන් ගන්න ඕන දෙයක් මොකද ඊට අමතරව අර මොක දර රිවිය කේස රියෝගේස්සගේ අනි තර සමානකට්ටි අත්තරම දැන් රිවිය එකක් දාද්දී සාමාන්‍ය ෆයිස්ටා දානවානේ ෆයිස්ටා දානක සමහකට කලික්කන් එක ස්ටායකයි හැබැයි ඩිස්ක්‍රපෂන් ගත්තත් හොඳ ඒකන ඩිස්ක්‍රපෂන්ගේ හොඳට බෙස් විසේ ඔක්කොම තියෙනවා බන්ස්ටා දානති නැතර ළමයි ඇයිවාලේම කරන්න එක තරුවත් දාලා ඩිස්ක්‍රපෂන් එක හොඳට දාන්න තරු පහම ඔබලා ඊට පස්ස ඩිස්ක්‍රපෂන් එක හරිටලියන් නේද සිම්බල් ගේ තින්න පොඩ්ඩ ඉදන්න අපේ ළමයිට එක් කිවුණ හරනේ තරු පහමදානකම් බලන් ඉන්න කියල සමල්කස්මස ගෙතර ගිල්ලන්න දාන්න ගේසක තින ඉතින් ඔන්න තමයි ඇත්තරම මේ ඇතරම් සතුරේ ගැන සවිස්සක සවිස්ස අවද්ගලික මාත් දන්න දෙතමති බෙස්ම සවිස්සක තින තින් අපේ විට උට් ෆයිට් පිස අවුලට හතරම මශ්‍ය ඉතින් මේ විට උට් ෆයිට් පිස දැන් අවුලට හතරේ සමහරයටික අපේ දොලා තියෙනවා පේරදින දොලානේ පේරදින දොලාදින දොලා කොළම 930 අපේ මේක මෝටලට කියනල අපේ මේක මවටලට අපි දවල් දොලහට තම ඔපන කරන්නේ දවල් දොලහයිදම් රෑ කොළ හමාරක අපින්නවා මේකම හැපරින් ඉන්ද රෑ කොළ හමාර ඇදල ඉන්නනේ ඒගැන කොල්ලොටික සුපිරි ගේමත් දෙනවා අනිවානේ එහිද අතරම සමහලක රව්ඩක් අපටනවා රෑ කොළ හමාරනකම් එන රව්ඩක් ටන අපේ හිද ඇත්තර මෙතින් පිසලබස්ල වෙනුවෙන් ගොලොන්ට පාටියකට යන්න කලින් වුණත් නේ ඕ පාටි ගිල සමාරකටය පාටි හිල්ලතෙනවද පාටිකට යන්න කලින්ගුණ තොකුලට පාටිට මේ වගේ ලස්සන පිසයක් රහ පිස එකක් ටේබල ගොඩින් තියන බයිට් එකට ගුණත් අන්න පුඩු පැරිකමට ඕල් මීට් එක සුපිරි බයිට් පිරි බයිට් ඉදි මේ මට අස්සල අන්නමතු නමේ මොකක්ද බර්ධයකේ ඔගලන්ට මේ රෙසවේෂන් කලින් දාන්නවනද රෙසවේෂන් කියන මල මෙහමයි අපි සාමාන්‍ය රෙසවේෂන් බාරග නිමක් කරක් නෑ හැබැයි කස්ටමගෙනට හම අවශ්‍යතාව තිරන අපිව කන්ට කරගන්න පුළුවන් හොටලයි නම්බර අපි හොටලයින්න මේ යටින් දාන්න තජුට අප හොටලයි නම්බර දාම එනම්බට කන්ටක් කරගෙන අපට අවශ්‍ය දිනය වෙලා අප අනිවාරෙන් ඒවලුවෙන් සියරසියක් නෝල්ල වෙලා එලගෙරලගේ මේ වැඩේ කරලා එදා අපේ විට හුට් පයිට් පිස කස්ටම සවිස් කියන්නක තම දැන් සාමානය ඔකොල දොළහට ඕපන් රැයි කොළහමාටවන් පැක් පැකෙන් පැයි සෑහෙන ප්‍රමාණයක් එක දිගට තියෙන ති සෙනගෙන
අතරම සරම මල්ලි අතරම දඟ පිදොලහන් පස්සේ ඕපන් කරපු හම ස්කූල් ලමයි ස්කෝල ස්කෝල් ළමයිනමයි ජවතර කපල්ස් ඕ කපල්ස් ලවබට්ල ගොඩක්න අතර ලබට ලබට්ල ගොඩක් වෙනවා එතකොට ඔෆිස් ස්ටා් එක ලස්ටාම පැල්ලමං හිතන්නේ එනවා අපෙන් කන්න ලයිස්ටාම පෙල්ලා ලාස්ටයිම රින් පෙල්ලෙන මේකම අවට ඉන්න ඔෆිස්සල කවද ඔෆිස්සලින්න අධිපතිතුමල්ලට මේ කියන්නේ ළමයි හොරෙන් පැරලැවිල පිස කනවලු පීක එක දිගටම යන නේද ඕ ඒපිකින් ඇත්තරම අපේ රෑ හමාරණන් ඉන්න මට මේලඟද එකවට කෝල්ලක්කාව මේක මවඩ්ලට කරලද කියලායි කොළහයි කාල්ට මංකෝ ඔව වැරල ඉන්න කියලා වෙලාට අපට කොහ පිසි පහත් කෝලන කෝලන අප අතන අල්ලන්න අල්ලන් ඉන්න ටක් අප අනිවාරකට මෝල්ගින් අපියන එකක් ඉන්න කියලගෙන හොඳ හොඳ ඒමතාව ඉන්නවනේ අයින්ඩි ඉතින් දැන් මේ උබපික්මි කෝමත්තිනේ උබපික් ූබ ඉට් තින පික්මී ෆුට් තින තින් ඒ දෙකට අමතරව මේතන්ට මේකම ඔඩ්ලට කරෙන ලොකේෂන් එක හරිටම කොමද කියන්නයි හරිට ගොත් මාල්ලි අපිතමක කොළම් පැත්තින ගෙනවා කියලා කොළම පැත්තින ගෙනවනං තෙල්වත්ත හන්දිය තෙල්වත් හන්දිය ගාව තියනවා ලාබ් ෂෙඩ්ඩක තියෙනවා තර කමර්ශල් බැංකෝ තියෙනවා ලාබ් ෂෙඩ්ඩක සහයි කමර්ශල් බැංකෝ තියෙනවා කමර්ශල් බැංකේ උට දට්ටුවේ ෆස්ලෝක අපි කියමුකෝ වෙන්න අප පැතිනගෙනවා කියලා වෙන්න අප පැතිනගෙනවනං අපිට හම්බෙනවා කලයිට සම්මෙන තකොට ෆුට් සිටිය හම්බෙනවා නගරස බහම වෙනවා පොලිසිය පොලිසිට ඇහ පැතනේ ඕ පොලිසත් අපිට පොලිසි දන්න පහකුල්ලු කෙලිම විට උට් ෆයිට් පිසකට පොලිසිය පහ කළන් ස්ටට ඇද මම්මත පැති නිතිවාට තෙල්ලත්ත හනත පැත්ති ආව අරපැත්තකින දකරොත පැත ඉතින් ඔකොලට හරිටම ආවත් තෙල්ලත්ත හන්දියට ආවත් හරිටම ලා් එකට ඉස්සරහා කමශල් බැංක යට තට්ටුවේ උඩ තට්ටුවේ ෆෙස් ලෝ එක තියෙනවා පිට උට් ෆයිට් පිස එකම් බෝඩ්ලට්ට ඉතින් නොමල් මැප් ගැවත් Google මැප ගවත් එෙන අනිවාර පෙන්නවා මෙන ති අනිවාරය එක හැමෝම සර්ච් කන්න දැනන්න තින්නේ අවදයක් තියනවා දැන් අලුතෙන්ගෙන කස්ටම කෙනෙක් අලුතෙන්ගෙන කස්ටම කෙනෙක් එක පාට විටෝ ඉස්සරටම පාකින් නෑ කියල හිතනවා ඔවු ඒක ඇත්තරම දැ ලොක ප්‍රශ්ා මොකද මේ අපේ කාපාක එක කොමන්න එකත් තියෙන්නේ කොමන්න කියන්නේ මේ බිල්ලින්න එක ගත්තොත් කමර්ශල් බැංකුව තව ජිම්ම එකත් තියෙනවා සැලුන් එක තියෙනවා හිතන් ඉන්න හැමෝමතකොට පාකින්ෙන් ෆොල් හිද වෙන පාකින් ස්පේසයක් නෑ කියලා ගොඩක් කටේ හරවන් යනවා ඇතන කෝල්සලින් පව එල්ල දෙනවා පාකින් ස්පේස් මුද කරන්න කියලා අප පාකින් ස්පේස ඇත්තරම තියෙන්නේ අපේ රෙස්ටරන්ට පිටි පස්සහ ඒගන්න ඔගලන්ට පේන් විට උට්ෆයිට් පිස නිකම් බෝඩ්ලට ඉස්සාට ආවට පස්සේ මෙහම බැලුවට පස්සේ වලට පේනවා සැලුන් එකක් යට තින මේ පැත්ත කමර්ශල් බැංක තින තනින් රස්ටිකර් කාර් ස්ටිකර් ගහන තරන අයිනෙන් පොඩි පාරත්තින පාරෙන් ඉස්සරටයනකොට තමයි දෙනි පකින පාකින තියෙන ලොක ස්පේස ස්පේස තින සෑහන් දවල්ටනොත් මේ පා කරන්න පුළුවන් දවල්ට විතර මෙත ස්ත්‍ර රශය දවල්ට විතර ඇතන ප්‍රශ් තියන්නේ රෑට්න ඇතන ස්පේස ඇතන රෑට ඉස්සරගහන්න පුළුවන් ඔලට පාරනවත් එන්න කිසි පශ්න්නේ හැබයි පාරතිල දඩකාල විටයකටගන්නට පෑ ඉතින් දර කාපාකින ඇතරම ගැටලුවක් එන්න දෙයක් නෑ ගොඩකට නොදනත් කමහිද තමයි වෙන ඒයිතින් තින් ඔන්න කතමයිඉතින් මේක මවඩ්ලට්ටගේ අපි කතා බහ කරේ තින්නේ දදේව ස්රට හම්පපති මේ වගේ වැඩ පටන්ග තවත් එක් ෆස්ටයිම් පටන්ගත්ත මේක බෝඩ් පෝට්කාස්ට් පෝට්කාසේ පටන්ගත්තා අලු තත්තවීම අලු තත්දක වන්නේ හොම මයිකි කතා ඉස්කෝලි කාලයොත් කතා කල නෑන ස්කෝල කාල දෙපාද කතා කරල ලෝදාවත න හොඳ ඉතින් ඔන්නෝම අපේ වැඩේ අද ගිය මේක මවඩ්ලට අපේ මැනච මාතත් එක්ක මයිශය මගේ සෞදරය තින් අපි ඊළඟ දවසේ තවක් කෙනෙක් කම නොගොල මැසේජ්ජකත්දා නොගොලොන්ට කාව දෝන කියල ඊළඟට ඊ මගෙත් වෙන තව ඉන්න ලිස්ට එකක් ඉන්න මේ ලිස්ට එක මැද කොලට වීඩියෝ එක කමෙන්ට් ඇදන්න අපි විටෝක ඉන්න අය එක්කගෙන ඉන්නම් ඉස්සරහට ඉතින් පියදට යමුණේ න ඉතින් වාට ආය කියන ඉතින් වාලට විටවුඩ් ෆයිට් පිසා කියන්න ඉතින් ඔලට අතේ ඇතිකාන්ට හිතේ හැටියට නේව දරපෝරුණු පිස කන්නෙන් ඕනෙති විටවුඩ් ෆයිට් පිස අවුට හතරත්තින අවුට හතරට වෙන්න අපි කියලෙන්න ජයවා ජය